Hello friends, කොහොමද ඉතින් ඔයාලා? ඉතින් අද මම ඕගොල්ලන්ට කියන්නේ මගේ මාළු හැමෝටම කෑම දාන වීඩියෝ එක, ෆීඩින් වීඩියෝ එක. හරිද? වැඩි එක දැන් අපි යම් වීඩියෝ එකට. හරි ඉතින් මම මේ මාළුන්ට දෙන කෑම ගැන කතා කරොත් ඕගොල්ලන්ට මෙන්න මේ පොඩි පැලට් එක තමයි මම මාළුන්ට දෙන්නේ. මම මේ ලොකු මාළුන්ට දෙන්නේ මෙන්න මේ පැලට් එක. ලොකු එක. ඊට අපි ලොකු මාළුන්ට කෑම දාලා බලමු කොහොමද මෙයාලා රියැක්ෂන් කියලා. අද උඹලට පේන ඇති කනවා. අනිත් දෙන්න නම් අද පඩගිනි නැද්ද කොහෙද? හරි අපි දැන් අනිත් මාළුන්ට ෆීඩින් කරමු. මේක වහන්න. හරි අපි ඊළඟ ටැංක් එකට. මේ තියෙන්නේ මගේ අනිත් ටැංක් එක. ඔය මල්ලිලා කෑගෙන සද්ද හීව ගණන් ගන්න එපා. මට හිම්බුරිසා මේ දවස්වල උන්වලට පේන්නත් මගේ මේ ටැංක් එක. මේකේ ඇත්තට මේ පාසේ පොඩ්ඩයි තිබ්බේ දැන් එනටම බෝ වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් ෆීඩින් කරලා බලමු. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති. මාළු හරියට තව කෑම එක දැකලා නැහැ. දැක්කහම තමයි උන් කන්නේ ඔය පොර දැන් දැකලා තියෙන. පොර කකා කනවා ඉතින් කෑම. මම හැමෝටම දෙන්නේ පැලට් එක. අර ලොකු වෙනට තමයි ලොකු පැලට් එක. හරි අපි යන් දැන් ඊළඟට. හරි මේ ඉන්නේ මට හම්බුනේ අර මම ඔයාලට වීඩියෝ එකක් කරා. මේ ඉන්නේ මගේ බෙටා. මම ඒකව දාලා යන්න අර වීදුරු එකට. ඒ මයිකින් අයින් කරා මූව. හරි ඉතින් අපි මෙයාට ඔය එයා නම් ඇත්තටම ෆීඩින් වලට හොඳට හුරු මෙහෙම අතට එහෙම හොඳට හුරු වෙලා තියෙන්නේ. අතට එහෙම හොඳට එනවා. කෑම දානවා කියලා දානසෝ හොඳට කනවා. හරි අපි යන් දැන් ඊළඟ ටැංක්. මට මෙන්න තියෙන ඊළඟ ටැංක්. මේක මගේ ටැංක් එක නෙමෙයි මම ඔයාලට කියලා තියෙනවා මේක මල්ලගේ ටැංක් එක. හරි මෙයාලට තියෙන ෆීඩ් කරන්ට් වෙනවා. මගේ වගේ. හරි එයාලට තව ෆීඩ් කරමු ඔය වෙනවා ඇති යාලත් කනවා. පොළ පැලට්ට තමයි වැඩියෙන්ම කන්නේ. ඇත්තට මුන්නෙන් එන ලොකු වෙලා තින්නේ මගේ මේ කෑම එක නිසාම. ඒක ග්ලෝ රෙට් එහෙම ලොකු වෙලා කලර්ස් එහෙම ඇවිල්ලා තියෙනවා. හරි අපි යන් දැන් ඊළඟ එකට. ඊළඟට අපි කෑම දාන්නේ අපේ කොරලි බබාට. හරි ඉතින් මම ඔයාලට කොරලියා ගැන වීඩියෝ එකක් කරා. ඒක බැලුව නැත්තම් බලන්න. මගේ channel එකේ ඒක තියෙන්නේ මම subscribe කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ වල ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට ෆීඩ් කරලා. හරි ඉතින් අදට මං ගිහින් එන්න. ඔයාලට සුබ